ඔබ දන්නවා මේ රටේ ගොඩක් වෙලාවට මේ දේශපාලන න්‍යායන් එක්ක මේ රටේ ඉන්න ජාතීන් අතරේ ආගමික අතරේ තියෙන අසමගිකම් හැදුනට මේ රටේ මේ වගේ අවස්ථාවකදී අපිට සතුටු වෙන්න පුළුවන් සමගියත් එක්ක හැමෝටම අනුමෝදන් වෙන්න පුළුවන් තැනකට මම ඇවිල්ලා ඉන්නේ මේ වෙලාවේ මහයියාව ජුමා පල්ලිය ගාව. මේ බලන්න මේ බැනර් එකේ මොකද තියෙන්නේ කියලා. ශ්‍රී දලදා දන්ත ධාතු වන්දනාවට අපගේ සුභාසිංසනය පිරිනමන්නෙමු. මෙම ධාතු වන්දනාව සඳහා පැමිණ සිටින බැතිමතුන්ට වැසිකිලි හා පානීය ජල අවශ්‍යතාවයන් සඳහා මෙහි පහසුකම් සපයා ඇත. මහයියාව ජුමා පල්ලිය. අපි දැන් මහයියාව ජුමා පල්ලියට ඇවිල්ලා ඉන්නේ. මේකේ උඩ මොනවද තියෙන්නේ? උඩ පල්ලිය තමයි. ඔව්. නවත්තන පහසුකම් දීලා තියෙනවා. නිදා ගන්න පුළුවන් ඒක. මේකේ උඩ නිදා ගන්න තියෙනවා මෙතනත් වොෂ්රූම් ගහන කට්ටිය. මේක අපේ කාන්තාවන් නමදින ස්ථානේ. මේක අපි දීලා තියෙන්නේ මේ දවස්වල අපේ දරදාම්තරන වඳින්න දෙන කට්ටියට. එයාලා ඒක හරි පිළිවෙලට වෙන් කරලා තියෙනවා. බැසිකිලි පහසුකම් මේ කාන්තාවන්ට ගැහණු අයට. ඒක එතන තියෙන ඊට පස්සේ මේ යාළම පිළිවෙලට වෙන් කරලා පිරිමි අයට ඒ විදිහට නම් කරලා තියෙනවා. මේ මෙතන ලොකුම වටිනාකම තියෙන්නේ ඉස්ලාම් දහම අදහන කාන්තායටවත් ලැබෙන්නේ නැති වරප්‍රසාද මේ වෙලාවේ මේ සදැහැති අම්මල වෙනුවෙන් මේගොල්ලෝ දීලා තියෙන එක විශේෂ අගය කිරීමක් කරන්න ඕනේ. ඒකමයි මම ඇත්තටම හොයාගෙන ආවේ. කාන්තාවන්ට ඇඳුම් මාර්කන්ද පැමිණෙන ගොඩාක් අමාරු නීතියක්. සමහර කට්ටිය පොලිමේද්දී අඬනවා ඒක අපිට බලාගෙන ඉන්න බෑ. ඇත්තටම අපි උඩ අතර පල්ලියෙත් ඉඳලා කට්ටියව භාගයක් මෙහෙට යවනවා. කට්ටිය අඬලා මේව වෙද්දී අපිට අපේ අම්මලා අඬද්දී අපිට බලන්න බෑනේ. ඒ වගේම තමයි අපි මෙතනත් අපි ලොකු සේවයක් කරා මේ දවස්වල. සමහර දවස් 3ක් ඇඳුම් මාරු කරලා නැහැ. මොකද ඇත්තට සමහර අම්මලා ඉච්චර දවස් ගාණක් ඉන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ එතකොට ඒකට ගැළපෙන විදිහට ඇඳුම් ගොඩ අරගෙන හිම ඉන්නත් බෑ මේකේ. මහා මළු උස්සගෙන. ඉතින් සමහරලාට තියෙන එක ඇඳුමයි මේ වගේ හොදගෙන ඒක මිරිකලා දෙන. ඒත් මම රේදුරු මහත්තයත් එක්ක කතා කර ආවා. එනකොට මේගොල්ලෝ රෙදි වනලා මේ දාලා වැල් ගැට ගහගෙන වගේ රෙදි වනලා රැට. ඉතින් මේ මම එතකොට බැලුවා මේ රෙදි හොදගන්නේ කොහෙන්ද මේගොල්ලෝ කියලා. මොකද අපි සාමාන්‍යයෙන් රටේ යන මතය තමයි වැසිකිලි ප්‍රශ්න තියෙනවා, නාන්න කරන්න වතුර පහසුකම් මේවා නැහැනේ. ඉතින් මේ මහයියාව හරියෙන් යන අයට කිසිම අපහසුතාවයක් වෙන්නේ නැති වෙන විදිහට මේ සහෝදරයෝ ටික ඔක්කොම පුදුමාකාර කැපකිරීමක් කරනවා. මේ වෙලාවෙත් මේ මහා රෑ දැන් කීයද වෙලාව? දැන් මේ රෑ 12ට කෙට්ටුයි. මේගොල්ලෝ නිදි වරාගෙන මේ කැපකිරීම කරනවා. මේ එළි වෙනකන් කෑ ගහලා. ස්වාමීන් වහන්සේ දැකලා මේ වන්දින්නත් එක්ක ආවා. සුපතිය. දැන් මේ ඇතුළට මේ ගියානේ. තාම නම් මං ගියේ නෑ. ඒ උනාට දුන්නේ කොහොමද එහෙම ඇතුළ කොහොම වුණත් මේක ඇත්තටම අපි නෙමෙයි මම විතරක් නෙමෙයි අපි සියලුම දෙනා ඊ타ත්ම අගය කරන සුවිශේෂී සම්බන්ධතාවයක්. නේද? ඕගොල්ලන් මේ දැන් ඇත්තට මෙතනදී අපි පාර පනින්නකොට අර මහත්මයා අපිට උදව් කරා. පාර පනින්න මේ වාහන එනවද එතනදී. ඉතින් ඇත්තට මේක තමයි අපෙන් එන්න ඕනේ. සමහර අවස්ථාවලදී සමහර අයගෙන් නොලැබෙන ඒ සුහදත්වය ඕගොල්ලන්ගෙන් දකිද්දී මේ මොකද ඉස්සරලා ඇති වෙලා තිබුණේ දැන් අපිට තියෙන්නේ මොකද්ද කියන එක මේ සහෝදරත්වයේ ඕගොල්ලන්ගේ එකමුතු බව අපි එක්කලා තියෙන මේ සම්බන්ධතාවය ගැන ගොඩාක් අගය කරනවා. මේ රටටම ජය වේවා කියලා ඔබ සියලු දෙනාටත් මම ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේටත් නිරෝගී සුවය ලැබේවා. මේ පිරිසිදුයි නේ? පිරිසිදුයි. කවුද මේ පිරිසිදු කිරීම කරන්නේ? අපිම තමයි කරන්නේ. අපි කාර්ක සභාවේ කට්ටිය තමයි අපි. ඔව්. අපි කාර්ක සභාවේ කට්ටිය තමයි මේක කොහොම පිරිසිදු කරන්නේ. වෙන කිසි කාර්යයක් ගන්න නැහැ. ගත්තොත් සමහරවිට මුදල් ඉල්ලයි. ඔව්. එන බැතිමතුන්ගේ සල්ලි දෙන්න, රුපියල් 20ක් දෙන්න, 50ක් දෙන්න කියන්නේ. ඒක අපි නතර කරලා සම්පූර්ණ නතර කරලා අපිම සුද්ධ කරන්නේ. සියලු කොටස කට්ටිය සමාජයේ කට්ටිය සුද්ධ කරලා දෙනවා මේක. සම්පූර්ණයෙන්. දැන් මේගොල්ලෝ මෙතන මේ
අම්මල වෙනුවෙන් টয়ලට් පහසුකම් ටික දීලා තියෙන එක විතරක් නෙමෙයි දන්සලකුත් දෙනවනේ. කෝපි දන්සල. දන්සලකුත් දෙනවා. අපි අපේ දන්සලට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරමු. ඇත්ත වශයෙන්ම ආහාර සියලුම දේවල් ලබා දුන්නා. ආහාරත් දෙනවා. ආහාර දුන්න බීම ඒක සමහර කට්ටිය නේ. ගෙනත් දුන්න මේගොල්ලෝ අපි ළඟට ඇවිල්ලා. දැන් මේ ඔයගොල්ලෝ ඔක්කොම ඉස්ලාම් බැතිමතුන්නේ. මේ සියලුම ඉස්ලාම් බැතිමතුන් එකතු වෙලා ඒගොල්ලන්ගේ පල්ලිය මේ වඳින්න ආපු අම්මලට টয়ලට් පහසුකම් වලට දීලා මෙතන අපෝරු කෝපි දන්සලක් කරනවා. අදන කෝපි හදනවානේ. අපි එන්න. විශාල කල්දේරමක කෝපි හදන මේ කෝපි දන්සල කොයි වෙලාවටද පටන් ගන්න කොයි වෙලාවටද ඉවර වෙන්නේ? අපි හතා මාටද අපි පටන් ගන්නවා. හතා මාටද පටන් අරගෙන හවස. හවස. සාමාන්‍යයෙන් මේක අදලා එතිමතුන්ට යනවා 4000 5000 විතර දෙනවා අපි එතිමතුන්ට. සාමාන්‍යයෙන් දවසකට කෝප්ප 2000කින් ආරම්භ කරා. හරි. ඊයේ වෙද්ද කෝප්ප 4500ක් විතර අපි දුන්නා. ඔව්. අදත් ඒ වගේම 4500කට අපි රෙඩි කරලා දීගෙන ඉන්න ගමන්. මේගොල්ලෝ දන්සලොත් දීලා টয়ලට් පහසුකම් දීලා ඔක්කොම කරන ගම තව අපුරු දෙයක් කරලා තියෙනවා. පාර කියෝ පාර අපි අරන් ගිහලා ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කරලා කාට හරි අමාරු වුණාම අසනීප වුණාම ඒ ලෙඩ තියෙන අයව මේගොල්ලන්ගේ ට්‍රීවිල් වල මේගොල්ලෝ එහෙම කාර් වල මෙයාලා මැදිහත් වෙලා හොස්පිටල් වලට අරගෙන ගියපු අවස්ථාවක් තියෙනවා. ඉතින් මේගොල්ලොත් මේ තිරේ පිටිපස්සේ අපි නොදකපු ඒගොල්ලොත් තරහ ලොකු කැපකිරීමක් ඔව් හැමෝම කරද්දී මෙයාලත් මේ අසනීප වෙන අයව රෝහල් වලට අරගෙන යන ඒ කැපකිරීමත් තිරේ පිටිපස්සේ මේ කට්ටිය කරලා තියෙනවා. මේවා රටේ මිනිස්සු සමහරලාට දන්නේ නැති දේවල්. දැන් අපි මේ වෙලාවේ මේ ඔබට මේ ටික පෙන්වනකොට ලොකු සෙනගක් නැත්තේ මේ වෙනකොට පාලනය කරලා රජයෙන් අර එන්න දෙන එක ගොඩක් වෙලාවට අවහිර කරලා දැනුවත් කරලා එන්න එපා කියලා. ඒ නිසා නැත්නම් මේක සාමාන්‍යයෙන් එක වෙලාවකට 400ක් 500ක පිරිසක් හිටියා. මේ නානතනක මේ වැසිකිලෙන තැනක 400ක් 500ක් විතර පිරීලා ඉන්න තැනක් මෙතන. දවසකට දෙපාරක් අදිනවා ගලියක. ඒක විශේෂයි. දවසකට දෙසරයක් ගලි බවුසරකින් අස් කරනවා. ඊට අමතරව අපිට නගර සභාවෙන් ලොකු සහයෝගයක් දුන්නා. නගර සභාවෙන් අපි කෝල් කරන වෙලාවට කොහොමද දවසකට 7 පාරක් විතර වතුර 10 පාරක් නේ 10 පාරක් විතර වතුර අපේ නාන තැනට අපි ප්‍රෙෂර් එක මදිනේ අපේ අම්දුරනේ හැම ටැප් එකම අරපු ගමන් ප්‍රෙෂර් එක නැහැ. ඒක දවසකට 10 පාරකට වඩා බවුසර් එක ඇවිල්ලා අපිට උදව් කරනවා. වතුර ටික දානවා. ඔව්. ඒක මම ඇත්තටම අහලා තිබුණා මේ වැසිකිලි උතුරනවා කියන එක. ඉතින් මේකේ මේ දවසකට දෙසරයක් ගලි බවුසරකින් අස් කරලා ඒ විදිහට පිරිසුදුව තියලා කොහොම හරි මේ කට්ටිය ඒ මහන්සියෙන් ඒක කරලා තියෙනවා. ඊට අමතරව අපි හම්දුන්නේ දවසකට يعني සාමාන්‍ය පැය එකමාරකට සැරයක් අපේ කට්ටිය මේක සුද්ධ කරන අපි හම්දුන්නේ. ඔද මේ හැම තැනම මේ බලනකොට මේ සෑම තැනක්ම වැසිකිලිත් එහෙමයි. මම ඒකයි අම්මලාගෙනුත් ඇහුවේ හරිම පිරිසුදුයි. ඒක ඕගොල්ලොම තමයි මහන්සි වෙලා ඒ ටික කරන්නේ. මෙයාළමයි කොම් පිරිසුදු කිරීම ටික කරන්නේ. ඉතින් හරිම වටිනවා. එතකොට ෆෝන් චාර්ජ් කරන්න. ඔව්. ඒ පාසුකුත් දුන්නා. ඒකත් දීලා දෙනවා. ඒක කණ්ඩායමත් එක්ක ඇවිල්ලා ෆෝන් එක නැත්තම් කණ්ඩායම හොයාගන්න බෑ. මෙතනට ඇවිල්ලා charge කරගෙන විනාඩි 5ක් charge කරන්න එක කෝල් එකයි කියලා. ඒකෝ ඒවා numbers දන්නෙත් නැහැ. ෆෝන් එක ඕන් කරලා සමහර වෙලාවට ගෙවල් වලින් කලබල වෙනවනේ. මේ කටහඬ සියක් ඇහෙනව අඩුයි. මේ කටහඬ ඇහෙනව අඩු හේතුව මොකද හේතුව? ඒක උගුර පොඩ්ඩක් ගියලා තියෙන අපි එන අර බෝඩ් එක ගහලා තියෙද්දි ඒක බලන්නේ පිළිමියක්ෂර දාන යනවා ගෑනුවද පිළිමියනවා යන්න බා කියන තමයි කටහඬ නැති. කතාවේ වෙලා තියෙන්නේ කට්ටියට හරියට මග පෙන්නලා. ඒ කියන්නේ දැන් කාන්තාවෝ ඉන්න එක අස්සට පිරිමියා ගියොත් ඔක ප්‍රශ්නයක්නේ. ඉතින් මේගොල්ලෝ එල්ලි වෙනකන් ඒවා කියලා කෑ ගහලා මේ නිදි වරාගෙන දැන් කටහඬත් බැරන්ඩි වෙලා. උගුරකම ඉවරයි ආයේ. මේ අයියා මට කිව්වා එයා
ඔය දෙගෙන ගත්තා. මම වාරේ පොළ ශ්‍රී සුමංගල මහනුවර විද්‍යාලයේ ඉතින් මම හිතනවා අපිට විදුහල්පති වශයෙන් කටයුතු කරේ මංගල හාමුදුරුවෝ. ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති මංගල ස්වාමීන් වහන්සේ. ඒ වගේම අපිට සිංහල ඉගෙනුවේ පුණ්‍යරත්න හාමුදුරුවෝ. ඉතින් අපි මේ හාමුදුරුවන්ගේ ඒ අනුදැනුම් ඒ හාමුදුරුවන්ලගේ අනුශාසනා මේ එකත් එක්ක හැදුවේ. ඉතින් අපිට ඉස්කෝලෙත් මගේ යාළුවෝ ඔක්කොම බෞද්ධ කට්ටිය ඉන්නේ. ඉතින් මම හිතනවා අපිට එහෙම බෞද්ධ දෙමළ ක්‍රිස්තියානි කියලා ભેද නැහැ. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. ඔය ભેද හදන්නේ තනිකර දේශපාලන මේ මේක තමයි යථාර්ථය. ඒ කියන්නේ සිංහල අය අතරෙත් ඉන්නවා, මුස්ලිම් අය අතරෙත් ඉන්නවා මේ ભેද හදන අය. දමිළ අය අතරෙත් ඉන්නවා. ඒක හැමතිස්සෙම එන්නේ දේශපාලන න්‍යායන්නක. ඉතින් ඒවට අහු නොවි සමගියෙන් මේ විදිහට කටයුතු කිරීම සම්බන්ධයෙන් මම ඔයගොල්ලෝ හැමෝටම මේ වෙලාව ස්තුතිවන්ත වෙනවා. අපිටත් මේ වගේ කරගෙන යනවා. අපි නිහඬව කරපු සේවය මේ ඔබ වහන්සේ අපිට මෙතන පැමිණිලා ඔබ වහන්සේගේ කාලය ශ්‍රමය ඔක්කොම කැප කරලා අපි වෙනුවෙන් මෙතන පැමිණීම සම්බන්ධවත් බොහොම පිං අපේ හම්බුනේ. ඉතින් සතුටුයි. බොහොම සතුටින් අපි එකතු වෙලා ඕනම දෙයකදී ඔයගොල්ලන්ගේ දෙයකදී අපි එකතු වෙනවා, අපේ දෙයකදී ඔයගොල්ලෝ එකතු වෙනවා. අපි එකතු වෙලා වැඩ කරනවා. බොහොම පිං අපේ හම්බුනේ. මුලක් දිව සමදි කරන උත්තම ශ්‍රී දලදා දොත් මුදුන් සභාව